ආදරණීය හුස්මක වෙලේ ආදරණීය හැඟුමක්. ඔයා නැතුව මම රැජිනක් වෙන්නේ නෑනේ. ඔයා ළඟ ඉන්නකල් ඒක එහෙමයි. ඔයා නැති වුණහම මං පිස්සියක් වෙයි. උත්තරායගේ යටිතල සපාගත්තේ එවදන් පවසා. ඇයගේ දෙකොපුල් දිගේ උණුහුම් කඳුළු ගලන්නට වුණා. තේනුකගේ පිරිමි පපුව උණු කරන්නට එවදන් ප්‍රමාණවත් වුණා. බැල්කනියට ඇවිත් මේ මහරෑ පින්න වැඩලා අසනීප වෙයි උත්තරා. යන්දැන් ඇතුළට. තේනුක උත්තරාගේ හිස අත ගාමින් කීවා. මට බෑ. මට මෙහෙම ඉන්න ඕනි. හීතල වුණත් මම මෙහෙම ඉන්න ආසයි. උත්තරා හිතුවක්කාර ලෙස කියා තේනුක දෙස හොරහින් බැලුවා. ඒත් මම මෙහෙම ඉන්න කැමති නෑ. තේනුක සෙමෙන් කොඳුරා උත්තරාගේ දෙතොල් මතට බර වුණා. ඔහුගේ ක්‍රියාවට උත්තරා සීතල වී ගියා. ඇය තේනුක මතින් මිදී කාමරය වෙත ගියා. කොපටි කෙල්ල? තේනුක ලෙස කියා කාමරය වෙත දිව ගොස් උත්තරා ඔවුන්ගේ යහන මතට ගත්තේ දඟකාර සිනහවක් පාමින්. තේනුකගේ හා උත්තරාගේ සුසුම් වලින් පිරී තිබූ නිදන කාමරේ පුරා විහිදී ගිය ඝන අඳුරද ඔවුන්ගේ හැඟීම් වලට ආශිර්වාද කළා. තේනුක උත්තරාගේ නිරාවරණ දේහය තම තුරුලට ගත්තේ ආදරණීයව හා ඉතා පරිස්සමින්. සුන්දර වරංගනාවක් බඳු තම බිරිඳ දෙස තේනුක මදක් නිහඬව බලා උන්නා. ඇයි මේ? උත්තරා තේනුකගේ උණුහුමට බරවෙමින් ඇහුවා. මං කල්පනා කළේ මං කොහොමද ඔයා නැතුව ඉන්නේ කියලා. තේනුක උත්තරාගේ බඳ වටා තක් යවමින් තමා වෙතට ඇද ගනිමින් කීවා. තේනුක මං දෙයක් ඉල්ලන්නද? උත්තරා තේනුකගේ හිසකෙස් මත දැංගිලි යවමින් ඇහුවා. කියන්න ඕනි දෙයක් මං දෙනවා. තේනුක දෙවරක් නොසිතා උත්තරාට පිළිතුරු දුන්නා. අපිත් දරුවෙක් ගැන හිතමු. උත්තරා කී දෙයින් තේනුකගේ දැස් ආදරයෙන් බර වුණා. ඔහු ඇයගේ නළලට හාදුවක් දී ඇයට පිළිතුරු දුන්නා. ඩිසයිඩ් කරන්න දෙයක් නැහැ. උත්තරා එයා දැනටමත් මෙන්න මෙතන ඉන්නවත් ඇති. තේනුක උත්තරාගේ නිරාවරණ උත්තරය වෙත අත තබමින් කීවා. ඔයා කොහොමද කියන්නේ? කියන්නේද? තාම මං කිසිම දවසක බර්ත් කන්ට්‍රෝල් අයිටම්ස් ටැබ්ලට් පාවිච්චි කරලත් නෑ. ඔයාට දීලත් නෑ. ගෙවුණු අවුරුදු එකහමාරටම මාත් බලන් ඉඳියේ එයා එනකල් තමා උත්තරා. තේනුකගේ වදන් වලින් උත්තරා තුළ ඇති වූයේ ඔහු ගැන අසීමිත සෙනෙහසක්. ඔහු රාත්‍රී යහනට පමණක් සොඳුරු බස් කියන පිරිමියෙකු නොවන වග උත්තරා හට දැන් නිරවුල්. තේනුකගේ බලාපොරොත්තුව ඉටු කරන්නට හැකියාවක් නොමැතිද යන දෙකිඩියාව උත්තරාගේ සිතට ආවේ නොහිතු වෙලාවක ශිරෝමි විසින් ඇය හට කීදේ මතක් වූ නිසා. උත්තරා තේනුකගේ වදන් අභියස ගොළුවන්නට වූයේ නිසා. උත්තරා මොකද? තේනුක උත්තරාගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොමැති නිසාවෙන් ඇය හට කතා කළා. අපි අන්ද වොෂ් දාන්න? උත්තරා තේනුක ඇසූ දෙයින් බැහැරව පිළිතුරු දුන්නා. මේ නිදා ගන්නවා. මං අහපු දෙයින් පැනලා යන්න හදන්නේ ඔයා දැන් ඔය. තේනුක උත්තරා තදින් තුරුළු කරන් කතා කළා. උත්තරා ශිරෝමි ඔයාට කියපුවා මං දන්නවා. බය වෙන්න එපා. අපි එච්චර අවසනාවන්ත නැහැ. මෙතන අපේ පැටියයි ඉඩ හදාගෙන ඇති උත්තරා. තේනුක උත්තරාගේ නිරාවරණ උදරයට අත තබමින් කීවා. එවදන් අවසානයේ තේනුකගේ පපුවට හිස තබා උත්තරා සතුටු කඳුළු සලන්නට වුණා. තේනුක ඇගේ හිස අත ගන්නට වූයේ කිසිත් නොකියා. පසුදා උදෑසන 8 පසු යන්නටත් කිට්ටු වී ඔවුන් අවදි වුණා. නාන කාමරය වෙත ගොස් සරල ඇඳුමකින් සැරසුණු ඔවුන් පහළ මාලයට ගියේ දහවල් වී. ජෝඩුව නින්ද ගියාද? ඔවුන් පහළට යන විටත් කේසර නිවසට පැමිණ සිටියා. අඩෝ කේසර මං අවස එන්න හැදුවේ පොඩි එකා බලන්න.
තේනුක කේසර වෙත පැමිණෙමින් ඇහුවා. උත්තරා කේසර මගහරිමින් මුළුතැන් ගෙටතිව ගියා. ගෑණි ගියේ ලැජ්ජාවටද? කේසර පුරුදු දඟකාර බසින් ඇහුවා. අනේ මේ ඕව හැම කියවන්නේ උඹ. හරි හරි බං. ඉඳගන්න දීපන්කෝ. හරි කියපන් දැන් උඹ ඊයේ මට එන වග නොකිව්වේ ඇයි? කේසරගේ මුහුණේ තිබුණේ අමනාපයක්. උඹ ගෙදර ඉන්න එපා බං. පොඩි එකා එක්ක දැහැමිට බෑනේ බං මොකුත් කරගන්න. අනේ අනේ බොසා මඩිසි දාන්න එපා. අද මන් නිවඩුවක් දාගෙන ආවේ උඹව බලන්න. මං එද්දි උඹලා සැපට නිදි. හරි හරි බං. මේ උඹ අරක බැලුවද? තේනුක වටපිට බලා හඬ අඩු කර කේසරගෙන් ඇහුවා. බැලුවා බං. හොඳ කැරිල්ලක් ඈ කරලා තියෙන්නේ. එහෙමද? අපේ මහා එකා මොකද කියන්නේ? ලොක්කා ඉන්නේ සීයෙක් වුණ සතුටටත් එක්ක බං. හැබැයි උඹලා එක්ක නම් 100 ගානට මලෙන් ඉන්නේ. ඔය බණ්ඩාරවෙල ස්ටේට් එක උන්ට දීලා දාපන් බං. ඒ ඩොකියුමන්ට්ස් ටික මට රෙඩි කරලා දීපන්. අත්තම්මටයි උත්තරාටයි දැම්ම මෙව කියන්න එපා. ඉතින් යාළුවනේ කතාව ඊළඟ කොටසින් අපි ඉක්මනින් හමු වෙමු. මේ කතාව රචනා කළේ අපේ සදී නංගි. ඉතින් කතාව ගැන ඔයාලට හිතන දේ පහලින් කමෙන්ට් එකකින් දාන්න යන්න. ගිහින් එන්නම්. මං ඔයාලගේ සුකිරි